යාළුවනේ කොහොමද? අද පොඩි ගමනක් යන්න යන්නේ. මම කියන්නේ නැතන මොකද්ද කියලා. අපි ගිහිල්ලා බලමු. කොහෙද යන්නේ කියලා. බස් එකක් එනකන් අපි ඉන්න ඕන. බස් වලට යන්නේ. ඉස්සරහ ජම්බු වීඩියෝත් එක දිගට ඉන්නේ. දැන් බස් එකක් ආවා. අපි දැන් බස් එකකට නැගින්න යන්නේ. मैं तो हमें बस तीन मेरी මේ ගස් වලට හිම වටලා තියෙද්දි පේන්නේ මෙන්න මේ විදියට පාට පේන නැති. හරිද? අපි දැන් එතනට ආවා. වල් පේන්නේ නැති. කොම් පේන්නේ නැහැ. ලක්වත් තමයි මෙතන. මේක දිහා තියෙන්නේ. මේ තියෙන්නේ මෙයාලගේ මෙහි තියෙන ගඟක්. මේ
ගඟ දැන් සම්පූර්ණ අයිස් වලින් මිදිලා තියෙන්නේ. මම හිතන්නේ තාම මේකේ හදිය තියලා යන්න අමාරුයි. ඉස්සරහට මම ඔයාලට මෙතනින් වීඩියෝ එකක් ගේන්නම්. සම්පූර්ණ මිදුණාට පස්සේ මේක දැන් තියෙන්නේ -8ට විතර වගේ. මෙතන හරි ලස්සනයි. මම ඔයාලට මෙතන වීඩියෝ එකක් තියෙනවා. මම ඔයාලට ඒ වීඩියෝ පෙන්නන්නම්. ඒ වීඩියෝ එකේ මෙතන කලින් විදිහයි දැන් විදිහයි. ගඟට ටිකක් බැස්සා. බයයි හැබැයි. දැන් මම ඔයාලට පේනවා ඉතින් මම මේ ගඟ උඩ ඇවිදින්නේ. ගඟ උඩයි මම ඇවිදින්නේ. ඇවිදපු පාරවල් තියෙන මිනිස්සුયો. ඒත් බයයි හට යන්න. ඔයාලට පේනවා ඉතින් දැන් මේ ගඟේ ඇවිදින්නේ. මේ තියෙන ගඟේ පාලම. දැන් අපි මේ ගඟේ එහා පැත්තේ ඉවුරට යන්න යන්නේ. අර පැත්තේ තමයි අයුර තියෙන්නේ. අපිත් එක්ක අපු තව එක්කෙනෙක් යනවා මේ පැත්තට. මේ අර මේව පදු පාරවල් තියෙනවා අයියේ මේකේ. දැන් මේ ඉන්නේ පාලම යට ගඟේ. ගඟ මැද්දේ. පාලම යට. පාලම ළඟින් යන්නේ. වෙනවනේ. අද අපි ගමන පටන් ගත්තේ එහා පැත්තේ කෙරෝලෙන්. දැන් ඔන්න අපි එහා කෙරෝලට ලං වෙනවා. ගොඩක් හිතයි. සම්පූර්ණ ගමන. අපි දැන් එතන එළියට ආවා. උතින් ගඟ. දැන් යනවා බස් එකක් ගන්න. අපේ ඔක්සලේ යන්න යන්නේ. ඔය ගංගේ තමයි මම ඔයාලට ඇවිදලා පෙන්නුවේ. තව ඉස්සරහට මම මේකේ ස්කේට් කරන වීඩියෝ එකක් ගේන්න. මේකේ ගොඩක් කට්ටිය ස්කේට් කරනවා. මොකද තාම තියෙන්නේ -10 විතර හින්දා. -20 ගණන් ගියාට පස්සේ ඔයාලට මම ගේන්න වීඩියෝ එක. තාම ගොඩාක් ඈතට යන්න අමාරුයි. पेन दिन पाला अब बस यारूने අපි දැන් අපේ ගමන ඉවරයි. අපි දැන් යන්නේ අපේ හොස්ටල් එකට. දැන් මෙතන අපේ ටැක්සි එකක. දැන් මේ වෙලාවේ බස් නැහැ. මොකද දැන් මේ වෙලාවේ හොස්ටල් එකේ යන්න අපේ ටැක්සි එකකින් ඉන්නවා. ජය වේවා. විස්තර විදිහින් හමු තවත් වීඩියෝ එකකදී. බයි බයි.